Hello, good morning friends. Dream of Day Vlogs YouTube channel එකට ඕගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලන්න යන්නේ 2025 වර්ෂයේ ස්පොන්සර් නීතිය යටතේ කොහොමද ඉතාලියට එන්න පුළුවන් කියලා තමයි අද මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ ගේන්න යන්නේ. ඉතින් friends ඉතාලියට එන්න පුළුවන් ක්‍රම ගැන ක්‍රම හතරක් ගැන මම මීට කලින් වීඩියෝ එකක කරලා තියෙනවා. ඉතින් ඔයා තාම මේ වීඩියෝ එක බලලා නැත්නම් යහළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් මගේ channel එකට ඇවිල්ලා subscribe කරන්න, bell icon එක click කරන්න please. එතකොට තමයි මට තව ලස්සන වීඩියෝස් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ඉතාලියේ නීති ගැන, ඒ වගේම ඉතාලියේ තියෙන documents මොනවද අවශ්‍ය කරන්නේ, කොහොමද රැකියාවල්, ඒ වගේ series එකක් මම ඔයගොල්ලන් වෙනුවෙන් කරන්න සූදානමින් ඉන්නවා. ගොඩාක් කරුණු හොයාගෙන ඔයගොල්ලන්ට හරි දේ දෙන්න මම සූදානමින් ඉන්නවා. ඉතින් මම මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, notification all කරන්න, වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්න friends. එතකොට ඔයගොල්ලන්ට ගොඩාක් ideas ගන්න පුළුවන්. ඒ වගේම මේ ඊනේ දකින ගොඩාක් යහළුවන්ට පේන්න share කරන්න. එතකොට ඒගොල්ලන්ටත් මේක උපකාරී වෙයි කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ මේ අපි වැඩි වෙලාවක් කතා කරන්න ඕනේ නැහැ. අද අපි මාතෘකාවට යමු. එහෙනම් කොහොමද අපි ඉතාලියට එන්නේ කියලා බලමු ස්පොන්සර් නීතිය යටතේ. ඉතින් අපි අද බලමු ස්පොන්සර් නීතිය කියන්නේ මොකක්ද කියලා. මම මීට කලින් වීඩියෝ එකෙත් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරා. මගෙන් යහළුවෙක් ඉල්ලලා තිබ්බා පොඩ්ඩක් විස්තරාත්මකව කියලා දෙන්න කියලා, කොහොමද ස්පොන්සර් වීසා එකක් හොයාගන්නේ, ස්පොන්සර් කෙනෙක් අපි හොයාගන්නේ කියලා. දැන් ස්පොන්සර් නීතිය කියලා කිව්වහම මේ අර තියෙනවානේ ශ්‍රුතුමය රැකියාවල්. ඒ කියන්නේ වතු වල වැඩ කරන්න, ඒ වගේම රස්නේ කාලයට සීත කාලයට කියලා මේ රෙස්ටෝරන්ට්ස් තියෙනවා. සීත කාලයට කඳු පළාත්වල තියෙනවා රෙස්ටෝරන්ට්ස් වගේ, හොටෙල්, ඒ වගේ දේවල් වල රැකියාවල් තියෙනවා. ඒත් එක්කම රස්නේ කාලයට තියෙනවා මුහුදු වෙරළ අයිනේ තියෙන රෙස්ටෝරන්ට්, බාර්, හොටෙල් වල රැකියාවල් තියෙනවා. ඉතින් මේ රැකියාවල් වලට තමයි මේ ස්පොන්සර් නීතිය යටතේ ගොඩාක්ම ඉතාලියට ගෙන්නන්නේ. ඉතින් මේ අවුරුද්දෙත් 2025 වර්ෂයේත් ලංකාවට කෝටා එකක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ කෝටා එකට ඇප්ලිකේෂන් බාර ගන්න කාලේ තමයි දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අහන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් බාර ගන්නවා කිව්වහම මගේ යහළුවෙක් කාලා තිබ්බ කොහොමද මේක හොයාගන්නේ කියලා. දැන් ඉතාලියේ මේ රෙස්ටෝරන්ට්, මේ වගේ බාර්, හොටෙල් අයිතිකාරයෝ ඉන්නවා. ඉතින් ඒ අයිතිකාර මහතුන් මොනවද කරන්නේ? තමා දන්න අඳුරන කට්ටියට තමා මේ ඔපචුනිටි එක දෙන්නේ. ඒගොල්ලෝ දන්න අඳුරන ඥාති හිතවත් මිනිස්සු ගේන්න කියලා. එතකොට ඒ ස්පොන්සර්, ඒ කියන්නේ එයා ඇවිල්ලා ස්පොන්සර් ලෙටර් එක දෙනවා. නුල් අවස්ථා එක කියලා කියන්නේ මෙහි. ඉතින් ඒ නුල් අවස්ථා එක එයා දෙනවා. ඒ නුල් අවස්ථා එක තමයි අපි ලංකාවේ ප්‍රොසෙස් කරලා මෙහෙට එන්න ඕනේ. ඉතින් ඔයා අහනවා මට දැන් තේරෙනවා ඕක දැන් කොහොමද ගන්නෙ කියලා නේද? ඉතින් යහළුවනේ ලංකාවේ ඔයගොල්ලෝ අහලා ඇති ගොඩාක් ඔය ඒජන්සි වැඩ කරන අයට තමයි ඔය වගේ කන්ටැක්ට්ස් එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ වගේ කට්ටියව හොයාගන්න. නමුත් යහළුවනේ මම එක විස්තරයක් ඔයාට පැහැදිලිවම කියන්න ඕනේ. එහෙනම් ඔයාත් මං වගේ හීන දකින, හීනෙකට යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නිසා, ඒ නිසා ඔයා ඔයාගේ හීනෙට යන්න ඕනේ හරියටම රැවටෙන්නේ නැතිව. ඉතින් අද කාලේ ගොඩාක් මිනිස්සු ඉන්නවා මේ වගේ නීතියක් ඉතාලියේ පටන් ගත්ත ගමම්ම, නිදාස් රිලීස් කරා කියපු ගමම්ම ඒගොල්ලෝ ගාව ස්පොන්සර්ස්ලා නැහැ. නමුත් ඒගොල්ලෝ සල්ලි අරගෙන රවට්ටනවා. ඉතින් ඔයාව මන් දැනුවත් කරන්න කැමති යහළුවා, ඔයා ස්පොන්සර් ලෙටර් එකක් ගන්නවනම්, කවුරු හරි ස්පොන්සර් කෙනෙක් ඉන්නවා ස්පොන්සර් කරලා ඉතාලියට ගේන්න පුළුවන් කියලා කවුරු හරි ඔයාට කිව්වා නම්, විශේෂයෙන්ම ඔයා කරන්න ඕනේ දේ තමයි ඉස්සෙල්ලාම ඔයා ඩොකියුමන්ට් ෆී එක විතරක් ගෙවන්න. ලොකු ගාණක් ගෙවන්න ඕනේ නැහැ. ඒකට ඩොකියුමන්ට් ෆී එක රුපියල් 2000-3000 වගේ ගාණක් තමයි ගෙවන්න ඕනේ. ඒක ගෙවලා ඩොකියුමන්ට් ෆී එක දුන්නාට පස්සේ ඔයාගේ ඩොකියුමන්ට්ස් එයා බාරගත්තාට පස්සේ
ඒ ඩොකියුමන්ට්ස් එයා මේට යවලා ඔයාගේ නමට තමා නුල් අවස්ථයක හදන්න ඕනේ. නුල් අවස්ථයක කියන්නේ no objection letter එක. ඒ කියන්නේ මේ රජයෙන් ඔයා පැමිණෙනවට විරුද්ධත්වයක් නැහැ. ඔයාව මේ රජයෙන් අනුමත කරනවා ගෙන්නන්න කියලා නුල් අවස්ථා කියන්නේ ඒක තමයි එක ලියකියවිල්ලක් දෙනවා. ඉතින් ඒ නුල් අවස්ථයක ඔයාට රෙඩි වුණාට පස්සේ ඔයාට වීසා එකෙන් වීසා ප්‍රොසෙසිං වල 60%ක් 70ක් ඔයාට 70ක් විතර ඔයා කම්ප්ලීට්. ඒ කියන්නේ නුල් අවස්ථයක හම්බ වෙනවා කියන්නේ ලංකාවේ එම්බසි එකකින් ඔයාගේ වීසා එක ප්‍රොසෙස් කරන වැඩේ විතරයි තියෙන්නේ. ඉතින් යහළුවා මේ ඔයා කරන්න ඕනේ නුල් අවස්ථයක ඉස්සල්ලා අරගෙන ඔයා ඒ නුල් අවස්ථයක එම්බසියට දාලා චෙක් කරන්න පුළුවන් මේ නුල් අවස්ථයක ඔරිජිනල්ද නැත්නම් ෆේක් එකක්ද කියලා. එහෙනම් මෙහි ඉන්න අය ගොඩාක් අය රැවටෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි නුල් අවස්ථා ෆේක් හදලා එවනවා. ඒ කියන්නේ නුල් අවස්ථා වගේ ආකෘතියක් අරගෙන ඒක ෆේක් හදලා ලංකාවට එවලා ලංකාවේ නුල් අවස්ථයක මෙන්න ආවා නුල් අවස්ථයක දැන් සල්ලි ගෙවන්න කියලා රවට්ටනවා. ඉතින් ඔයාගේ මුදල් ගැන ඔයාට ඒ කියන්නේ ඔයා හම්බ කරපු මුදල් ඔයා උපයගත්ත මුදල් තමයි මේකට ඔයා යට කරන්නේ. එතකොට ඒ මුදල් නාස්ති වෙන්න හොඳ නැහැ. ඉතින් ඔයා නුල් අවස්ථයක ෆේක්ද නැත්නම් ඔරිජිනල්ද කියලා ඔයා එම්බසි දාලා චෙක් කරාට පස්සේ ඔයාගේ මුදල් දෙන්න එකඟ වෙන්න. නැත්නම් ඔයා මුදල් නීතිඥයෙක් මාර්ගයෙන් ඔයා මුදල් ස්ථීර තැන්පතුවක හෝ බැංකු ගිණුමක දාලා ඒ බැංකු මුදල අපකාරයක් ඇටියට ඔයාට ඉදිරිපත් කරලා ඒ වගේ ප්‍රොසෙස් එකකට වැඩ කරන්න අදිස්සි වෙන්න එපා. ගොඩාක් අය ඉන්නවා ඇත්තටම කියනවා නම් මේ මෑත කාලේ දැන් සතියකට වගේ කලින් ඉතාලියට නුල් අවස්ථා දීලා කියන්නේ ස්පොන්සර් කෙනෙක්ගේ මාර්ගයෙන් ඉතාලියට මිනිස්සු ගෙන්නලා සාමාන්‍ය ස්පොන්සර් කෙනෙක්ගේ මාර්ගයෙන් ආවම ඉතාලියට එන්නේ ජොබ් එකත් එක්ක. එතකොට ඔයා අද ආවනම් එට ඉඳන් වැඩ ෆ්‍රෙන්ඩ්ස්. නමුත් මේ සති දෙකකට කලින් කණ්ඩායමක් හිටියා ලංකාවේ කට්ටිය පව් ඒගොල්ලෝ ඇත්තටම පාරවල් වල නිදා ගන්න වෙලා තියෙනවා. ඉන්න තැනක් නැහැ, කණ්ඩ බොණ්ඩ නැහැ. එහෙනම් මේ රටවල් වල පාරවල් වල ඉන්නවා කියන්නේ හරිම අමාරුයි ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ මෙහි කාලයකට සීතයි කාලයකට හරිම රස්නෙයි. එතකොට ඉතින් පාරේ ඉන්නවා කියන්නේ ඒක කරන්න අමාරුයි ඇත්තටම. ඒ මොහුනාම ඉතින් ලංකාවේ ඉන්න එක හොඳයි මේට ඇවිල්ලා පාරවල් ගානේ ඉන්නවට වඩා. ඒ කියන්නේ කණ්ඩ බොණ්ඩ හම්බෙන්නේ නැහැ, කවුරුත් උදව්වටත් නැහැ. ඒ නිසා ඔයා හොඳින් කල්පනාකාරී වෙන්න. ඔයා තීරණයක් ගන්නකොට හරියට තීරණේ ගන්න, හරියට වැඩ ටික කරන්න. ස්පොන්සර් වීසා එකක් කියන්නේ ඇත්තටම හොඳයි. ඇවිල්ලා ඔයාට ජොබ් එකත් එක්කම තමයි එන්න තියෙන්නේ. නමුත් ෆේක් එකක්ද නැත්නම් ඔරිජිනල් එකක්ද කියලා බලන්න. ඒ කියන්නේ මම ඉස්සල්ලා කියපු ඒ කණ්ඩායම ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ව ගෙන්නපු ස්පොන්සර්වත් ඒගොල්ලෝ තව වෙනතුරු දැකලවත් නැහැ කියලා. ඒ කියන්නේ සල්ලි වලට ආස කට්ටිය සල්ලි අරගන්න ඕන නිසා ඒගොල්ලෝ ඉතාලියට ගෙනල්ලා දාලා ඒගොල්ලෝ අතුරුදහන් වෙනවා. එතකොට ඉතාලියට ගෙනල්ලා දාන ටික විතරයි ඒගොල්ලන්ගේ වැඩේ. ඊට පස්සේ ඒගොල්ලෝ කිසිම රෙස්පොන්සිබිලිටි එකක් ගන්නෙ නැහැ ගේන කෙනා ගැන. ඒ කියන්නේ මෙහි ෆ්‍රෙන්ඩ්ස් ඇත්තටම ඉතාලිය ගත්තාම ඉන්න තැනක් ඒ වගේම ජොබ් එකක් හොයා ගන්නවා කියන්නේ හරිම අමාරුයි. නීත්‍යානුකූලව ආවත් නීත්‍යානුකූලව නොවන විදියට ආවොත් තවත් අමාරුයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් හොඳට අවධානයෙන් ඔයාගේ වැඩේ කරන්න. මේ කාලේ මම දන්න තරමේ ලංකාවේ ගොඩාක් වෛරල් දෙයක් තමයි ස්පොන්සර් වීසා වලට ඉතාලියට යන්න පුළුවන්, යුරෝපයට යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඔයාට මන් දන්න දැනුමුතුකම තමයි මන් දැන් ඔයාට කිව්වේ. ඉතින් ඔයා ස්පොන්සර් වීසා එකක් ඔයාට හම්බ වෙනවා නම් ඒ ස්පොන්සර්ත් එක්ක ඔයා ඉස්සෙල්ලා කතා කරන්න. ඔයාගේ ජොබ් එක මොකක්ද කියලා ඔයා අහන්න. ඔයාගේ ක්වොලිෆිකේෂන් වලට අදාළ ජොබ් එකක්ද කියලා බලන්න. ඒ කියන්නේ මේට ගෙනල්ලා අර ඉතාලි මිනිස්සුම තමයි සමහරක් වෙලාවට රවට්ටනවා. ඒ කියන්නේ මේ ඔයාව ජොබ් එකකට ගන්නකොට කොන්ට්‍රැක්ට් එකක් ගන්න ඕනේ. ඒ කොන්ට්‍රැක්ට් එක ගැහුවාම ඔයාට කොන්ත්‍රිබූටි ගෙවන්න ඕනේ. කොන්ත්‍රිබූටි කියන්නේ ඔයාගේ ටැක්සස්. ඉතින් ඔයාගේ ටැක්සස් ගෙවුන්නේ නැත්තම් ඔයාට මේ ඉතාලියේ ඉඳලා වැඩක් නැහැ ඇත්තටම. ටැක්සස් ටික ගෙවෙන්න ඕනේ හරියට. ඉතින් ඒ ඔක්කොම ලොකු වියදමක් දරන්න ඕනේ ආව ගෙන්නන කෙනා. එතකොට එයාට වැඩ කරලා
තමා මේ දේවල් ඔක්කොම එයා උපයගත්තොත් තමා ඔයාට ගෙවන්න පුළුවන් එයාට. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් එකට එක බැඳිලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඔයා ඇත්තටම ඉතාලියට එන්න හරි යුරෝපයේ රටකට එන්න හරි කැමැත්තෙන් ආශාවෙන් ඉන්න නිසානේ මේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යෙන්ම. ඒ නිසා යහළුවනේ මම ඔයාට ආදරෙන් කියනවා ඒ කියන්නේ රැවටෙන්න එපා. අද කාලේ තියෙන සිටුේෂන් එක ලක්ෂ 30 40 කියලා දීලා රැවටෙන තත්වයක නෙමෙයි අපි කවුරුත් ඉන්නේ නේද? ඉතින් ඒ නිසා රැවටෙන්න එපා. හැම දෙයක්ම පිළිවෙලකට කරන්න. ඔයාට එහෙම අයිඩියා එකක් තියෙනවා නම් ඔයා එහෙම දෙයකට අත දානවා වගේ තියෙනවා නම් ඔයා මට කමෙන්ට්ස් වලින් අහන්න. මම දන්න දේවල් මම ඔයාට කියලා දෙන්නම්. ඔයාට තව වැඩි විස්තර ඕනේ නම් කමෙන්ට් වලින් අහන්න. මම පැහැදිලි කරන්නම්. ඉතින් මම දන්න දේවල් ඇයි නම් මම මේ රටේ ඉන්න නිසා මම දන්නවා මේ රටේ සිටුේෂන් එක මොකක්ද කියලා. ඉතින් ඔයා හොඳට හොයලා බලලා ඇයිනම් ඔය තරව්කාරයෝ කියන අය හදිස්සි කරනවා. ඉක්මනට කරන්න නැත්තම් මේ අරයා ඉල්ලනවා මෙයා ඉල්ලනවා ඉක්මන් කරන්න නැත්තම් මේ වීසා ඉවර වෙයි එහෙම කියලා හදිස්සි කරපු පළියට ඔයා හදිස්සි වෙන්න යන්න එපා. මේ කාරණේ ඇත්තටම ඔයා විමසිලිමත්ව කරොත් තමා ඔයාට සක්සස්ෆුල් වෙන්න පුළුවන්. මගේ ප්‍රාර්ථනාව මං වගේම තව කෙනෙක් ඉතාලියට ඇවිල්ලා එයා දියුණු වෙනවා නම් මම හරි ආසයි. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න කියලා ඉතින් මේ වීඩියෝ සීරීස් එකම කරන්නේ. ඇත්තටම මං වගේ යහළුවෝ ඉන්නවා ඉතාලියට ඇවිල්ලා ජීවිතේ සරු කරගන්න ආසාවෙන් බලා ඉන්න. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් අදිසි වෙන්න එපා. හැම දෙයක්ම හොඳට හොයලා බලන්න. මොනවා හරි දෙයක් දැනගන්න ඕනේ නම් මගෙන් අහන්න කමෙන්ට් කරන්න. එතකොට මට පුළුවන් තව විස්තර දෙන්න. මේක තමයි ස්පොන්සර් නීතිය, ස්පොන්සර් වීසා වල නීතිය. ඉතින් මං හිතනවා ඔයාට තේරෙන්න ඇති කියලා යාළුවා. ඔයා හොඳට අවබෝධයෙන් මේ වැඩේ කරගෙන යන්න. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාට තව මොනවා හරි දැනගන්න ඕනේ නම් කමෙන්ට් වලින් කියන්න. එතකොට මට ඒ වීඩියෝස් අදලා ඔයාට උදව් කරන්න පුළුවන්. අපි තව ළඟදීම තව හොඳ වීඩියෝ එකක් කරනවා. ඉතාලියේ ඩොකියුමන්ට්ස්, ඉතාලියේ තියෙන රැකියාව අවස්ථා මොනවද? ඒ වගේම ඔයාට රැකියාවක් කරන්න තියෙන්න ඕන ක්වොලිෆිකේෂන් මොනවද? ඒ වගේම ඔයාට මේට අහවට පස්සේ අදා ගන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද? හැම දෙයක්ම මම ඔයාට පැහැදිලිව ඉස්සරහා වීඩියෝ වල කරන්න යනවා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම ඉන්න. මගේ channel එක please ගිහලා visit කරලා බලන්න. ගොඩාක් videos තියෙනවා. ඔයාට ඉතාලිය ගැන බලන්න. ඉතාලියේ traveling videos ගොඩාක් මම කරලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න. මේ වගේ වැදගත් videos මම ඉදිරියට දානවා. ඉතින් ඒ videos උත් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. මාව subscribe කරලා bell icon එක click කරලා ඉදිරියට යමු එනවා. එහෙනම් යාළුවා මම ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ඉක්මනටම ඉතාලියට එන්න දොරවල් ඇරිලා ලස්සනට ඇවිල්ලා හොඳ ජොබ් එකක් කරලා දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් අපි සමු ගන්නවා. තව වීඩියෝ එකකින් ඉක්මනටම මම ඔයගොල්ලෝ ළඟට එන්නම්. එහෙනම් bye. Dream of Day Vlogs YouTube channel එක. Bye.